හරි. ළමයි මේ හරි. මම හිතනවා පැහැදිලිව ඇහෙනවා පැහැදිලිව පේනවා කියලා. හරි. හරි. අවුලක් නැහැ. හරි. අවුලක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. හරි. පුතේ ඉතින් මේ අපි කතා කර කර ඉන්නේ අපේ දෙවනි පාඩමේ පස පාඩමේ තමයි කතා කරගෙන ඉන්නේ. මෙන්න මේ පාඩමේ පුතේ අපි භෞතික ලක්ෂණ යටතේ අපි ඔන්න අපි පාංශු වයනය කියන එක කතා කරා. ඔන්න අද දවසේදී අපි පාංශු ව්‍යුහය කියන එක කතා කරලා ඉවර කරා. ඊට පස්සේ ඔන්න පුතේ අපි ප්‍රැක්ටිකල් එක කරා පාංශු වයනයට අදාළව. හරි. ඊට පස්සේ ඔන්න පුතේ අපේ තුන්වෙනි පාංශු ලක්ෂණය විදිහට පුතේ අපි කතා කරන්න තියෙන්නේ පාංශු වර්ණය කියන මෙන්න මේ කියන ලක්ෂණය පුතේ. හරි පුතේ පොඩි ලැජ්ජයක් තිබ්බට ප්‍රශ්නයක් නැහැ. මොකද ඕක ටිකක් කියලා යද්දි හරියනවා. හරි. ටිකක් කියලා යද්දි හරියනවා. ඒ නිසා ප්‍රශ්නයක් තියෙනවා. හරි. පුතේ මෙන්න මේ කියන පාංශු වර්ණය තමයි අපිට කතා කරන්න තියෙන්නේ. අපි පුතේ ඉක්මනට පාංශු වර්ණය කියන එකත් කතා කරලා මෙන්න මේ කියන භෞතික ලක්ෂණ ටික ඔක්කොම ඉවර කරලා දාමු. හරි. භෞතික ලක්ෂණ ටික ඔක්කොම ඉවර කරලා දාමු. හරි. පුතේ මට කියන්න මොකක්ද පාංශු වර්ණය කියන්නේ? ඔයා හිතන විදිහට කියන්න පුතේ පාංශු වර්ණය කියන්නේ මොකක්ද කියලා. ඔයා හිතන විදිහට කියන්න මගේ පුතේ මොකක් වෙන්න පුළුවන්ද පාංශු වර්ණය කියන්නේ? හරි. කියන්න බලන්න. හරි. මම රෙකෝඩින් එක දාලා තියෙනවා. ඔයාලට එකකින් බලා ගන්න පුළුවන්. හරි. ලක්ෂණ. හරි. පුතේ හිතන්න මේ වගේ දෙයක්. ඔන්න පුතේ ඔයා ඔන්න පාට ඇවිදගෙන යනවා. හරි. ඔයා පුතේ එක එක පාට මිනිස්සු දකින්න හම්බෙන. හරි. හිතන්න පුතේ එක කට්ටියක් ඉන්නවා පුතේ සුදු පාට මිනිස්සු. ටිකක් සුදුයිනේ. ඇයි හැම සුදු පාට මිනිස්සු. අනිත් කට්ටිය පුතේ කළු පාට. පුතේ ඕකම රට රටකින් නැද්ද පුතේ සාමාන්‍යයෙන්? පුතේ අපි දැන් දන්නවා අප්‍රිකාව වගේ රටක ඒ මිනිස්සුන්ගේ හැමේ පාට පුතේ කළුයි. පුතේ අපි බලන්නේ මොකද්ද? ඒ මිනිස්යාගේ පුතේ බාහිර ස්වරූපේ තමයි අපි බලන්නේ. ඔය චීනේ, ජපානේ, හරි ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල පුතේ එයාලගේ හැමේ පාට සුදුයි. අන්න ඒ වගේ තමයි පුතේ. දැන් පුතේ ඔයා ඔච්චර කළු වෙන්නත් මම මෙච්චර සුදු වෙන්නත් පුතේ හේතුව තමයි ඔන්න ඔය කියන පුතේ අපි බාහිර සාධක. ඒ කියන්නේ මිනිසාගේ ඇසට පෙනෙන බාහිර සාධකයක් නිසා තමයි පුතේ මෙන්න මේ කියන මෙයා සුදුයි මෙයා කළුයි කියලා අපි පුතේ වෙන් කරන්නේ. අන්න ඒ විදිහම තමයි පුතේ පාංශු වර්ණය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පුතේ මෙන්න මේ වගේ පසක් ගත්තොත් එහෙනම් පුතේ මේ කියන පස් කැටේ අපි දන්නවා ප්‍රාථමික අංශු ද්විතීයික අංශු ඔක්කොම පුතේ සම්බන්ධ වෙලා මොකද වෙලා තියෙන්නේ මිනිසාගේ පියවි ඇසට පෙනෙන වර්ණයට අපි කියනවා මොකක්ද මෙන්න මේ කියන පුතේ පාංශු වර්ණය කියන කතන්දරේ. ඒ කියන්නේ පුතේ මෙන්න මේ වගේ කතන්දරයක් තමයි එන්නේ. පසක් නිරීක්ෂණය කළ විට හරි පසක් නිරීක්ෂණය කළ විට හරි මිනිසාගේ පියවි ඇසට පෙනෙන වර්ණයට පුතේ අපි කියනවා පාංශු වර්ණය කියලා. ඔන්න පුතේ කතන්දරේ. මේ තියෙන්නේ පුතේ කතන්දරේ. ඕම් පුතේ කතන්දරේ. හරි. ඔයා බලා ගන්න පුතේ. කියන්නේ පාංශු වර්ණය කියන්නේ පුතේ පසක් නිරීක්ෂණය කළ විට මිනිසාගේ පියවියසට පෙනෙන වර්ණයට පුතේ අපි කියනවා පාංශු වර්ණය. පුතේ ඔයා දැකලා ඇති ඒ ඔයාලා ගෙදර තියනවා මේ කුණුවල තියෙන්නේ පුතේ. අන්න ඒ කුණුවල වලට පුතේ මොන වගේ පස් වර්ණයක අන්දද තියෙන්නේ? කළු නේද? කළු. ඔතන පුතේ රතු පස්. ඔතන සාමාන්‍යයෙන් දුඹුරු පස්. හරි. පොර කහ පාට දුඹුරු පස් දෙක. මේ පසට පුතේ අපි වර්ණයක් දාලා තියෙන්නේ මෙයාගේ භෞතික ලක්ෂණ නිසා. හරි. මෙයාගේ භෞතික ලක්ෂණ නිසා තමයි පුතේ මෙයාට අපි වර්ණයක් යොදලා තියෙන්නේ. හරි. ඕක තමයි පුතේ කතන්දරේ. ඔයා දැනගන්න කතන්දරේ ඕක තමයි. ඔතනින් එහාට ලොකු කතන්දරයක් නැහැ. ඔයාලා ලස්සනට වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. හරි. ඕක තමයි පුතේ ඔයා දැනගන්න ඕනේ පළවෙනිම කතන්දරේ. හරි. එහෙනම් පුතේ ඔන්න කතන්දරේ හරි. හරි. අවුලක් නැහැ. පොඩ ලැග් වෙනවා වගේද? හරි. දැන් හරි. දැන් හරි. අවුලක් නැහැ. දැන් හරි. ප්‍රශ්නයක් නෙන්නේ. හරි. දැන් අවුලක් නැහැ. හරි. චෙක් කරන්න. හරි. හරි. අවුලක් නැහැ.
හරි පුතේ කතන්දරේ හරිය නේද? හරි. පුතේ දාගන්න ඉක්මනට ඔයාලට ඔන්න ටියුට් එකේ දීලා තියෙනවා පාංශු වර්ණයට අදාළව. පාංශු වර්ණය කියන්නේ මේක පසක් නිරීක්ෂණය කළ විට මිනිසාගේ පියවි ඇසට පෙනෙන වර්ණය තමයි පුතේ පාංශු වර්ණය කියන්නේ. පුතේ ඉක්මනට දාගන්න ටියුට් එකේ. ඔය ටියුට් එක දාගන්න පුතේ මේ විදිහට. ඔන්න පාංශු වර්ණය කියලා තියෙනවා පුතේ ඔයගේ ටියුට් එකේ. ඒකේ අර්ථය පුතේ මේ විදිහට දාගන්න. හරි. මේ විදිහට දාගන්න. හරි. ඔයගේ ටියුට් එක හම්බෙලා තියෙන ඔයාලට. හරි. ටියුට් එක හම්බෙලා තියෙන්නේ. ඒකේ අර්ථය මේ විදිහට දාගන්න. හරි. හරි වැඩේ අවුලක් නැහැ. මේක ඔයාලට හම්බෙන්න ඕනේ. හරි. මේක හම්බෙලා තියෙන්නේ. හරි. හරි. පුතේ පාංශු වර්ණය කියන එකේ මේ යටතේ දාගන්න. මේ විදිහට දාගන්න. හරි. 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 පුතේ පසක් නිරීක්ෂණය කළ විට පසක පියවි ඇසෙන් හඳුනාගත හැකි පසක් නිරීක්ෂණය කළ විට පසක පියවි ඇසෙන් හඳුනාගත හැකි වර්ණය පාංශු වර්ණය ලෙස හඳුන්වයි. පසක් නිරීක්ෂණය කළ විට පසක පියවි ඇසෙන් හඳුනාගත හැකි වර්ණය පාංශු වර්ණය ලෙස හඳුන්වයි. පාංශු වර්ණය ලෙස හඳුන්වයි. හරි. හරිද කතන්දර? හරි. හරිද පුතේ කතන්දරේ? හරි. හරි. මම හිතනවා නම් පුතේ කතන්දරේ හරි. දැන් අපි බලමු පුතේ. එන්න මේ කියන පසට වර්ණයක් එකතු වෙන්නේ කොහොමද? ඒ කියන්නේ පුතේ ඔයාලගේ ගෙදර තියෙන පස ඔයාලගේ අපේ ගෙදර තියෙන පස කළු පාටයි. හරි. තව පුතෙක් කියන්න පුළුවන් අපේ පන්තියේ තව පුතෙක් අපේ ගෙදර තියෙන පාට පසේ පාට පුතේ රතු පාටයි. තව පුතෙක් අග නෑ. අපේ ගෙදර තියෙන පාට පුතේ සුදු පාටම සුදු. වැලිමේ ලුක් එකක් තියෙන සුදු පාටම. තව පුතෙක් කියන්න පුළුවන් අදුගුරු පාටයි නිසා. පුතේ අපි දැන් කතා කරන්න යන්නේ මෙන්න මේ කියන පසට වර්ණය කවුද ලබා දුන්නේ කියලා. හරි පුතේ. ඔන්න අපි දැන් කියනවා අපේ පුතේ අපේ ලෝකයේ අපේ පැවැත්මට මිනිසාගේ පැවැත්මට ජීවය ලබා දුන්නේ කවුද? දෙවියන් වහන්සේ කියනවා. ඒක කට්ටියක් තව කට්ටිය එක එක දේවල් කියනවා. පුතේ එහෙම මේ පසටත් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ කවුරුන් අදුෂ්‍යමාන බලවේගයක් විසින් මේ කියන පසට වර්ණයක් ලබා දීලා තියෙනවා. පුතේ එහෙම කතන්දරයක් නෑ පුතේ. විද්‍යාවේදී පුතේ තහවුරු කරනවා පසකට පුතේ වර්ණයක් ලැබෙන්න පුළුවන් ප්‍රධාන ආකාර ටිකක් තියෙනවා. ඒ ටික තමයි පුතේ අපි දැන් කතා කරගෙන යන්නේ. හරි. බලන්න පුතේ ඔන්න ඔයාලට දීලා තියෙනවා. හරි. ඔයාලට දීලා තියෙනවා මම හිතනවා ඔයාලට ක්ලියර්. පැහැදිලි අවුලක් නෑ නේ. හරි. ඔයාලට දීලා තියෙනවා පුතේ ඔන්න බලන්න මේ. ඔන්න ඔයාලගේ ටියුට් එකේ දීලා තියෙනවා. පාංශු වර්ණය ඇතිවීම සඳහා විවිධ සාධක සහ ඒවායේ ගුණාංග බලපායි. හරි. පුතේ පළවෙනි එක තමයි පාංශු මාතෘ ද්‍රව්‍ය. පළවෙනි පොයින්ට් එක පුතේ පාංශු මාතෘ ද්‍රව්‍ය. හරි. පළවෙනි පොයින්ට් එක තමයි පාංශු මාතෘ ද්‍රව්‍ය. හරි. හරි. පාංශු මාතෘ ද්‍රව්‍ය. හරි. බලන්න පුතේ පාංශු මාතෘ ද්‍රව්‍යකට තේ තියෙනවා
හරි. හරි. පළවෙනි එක තමයි ඔන්න පාංශු මාතෘ ද්‍රව්‍ය. හරි. අපි කතා කරන පාංශු මාතෘ ද්‍රව්‍ය. පුතේ අපි කියන්නේ මව් පාෂාණය කියලා කියන්නේ. කියන්නේ මේ පස නිර්මාණය වෙන්නේ පුතේ කොහොමද? මම චුට්ටක් සාරාංශ ඉක්මනට කියන්නම් පුතේ පසක් නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. ඔයා දන්නවා. හැබැයි චුට්ටක් මම ඉක්මනට කියන්න. පුතේ ඔන්න පසක් නිර්මාණය වෙන පුතේ හේතු සාධකයක් තියෙන්න ඕනේ. හරි. මම මේ මොකක්ද දන්නේ පුතේ? අගිනි කන්දක් තමයි යන්නේ පුතේ. හරි. හිතා ගන්න ගිනි කන්දක් යන්නේ කියලා. මෙන්න මේ කියන ගිනි කන්ද විතර පුතේ. ඔන්න ගිනි කන්ද පුතේ සක්‍රිය වෙන්නේ. සක්‍රිය වෙනවා කියන්නේ ගිනි කන්ද පිපිරෙනවා. හරි. මෙන්න මේ ගිනි කන්ද පුතේ පිපුරාට පස්සේ මොනවද පුතේ මේකෙන් එන්නේ? ගිනි කන්ද ඇතුලෙන් එන්නේ මොනවද? ඔයා දන්නවා මොනවද? ලාවා. හරි. අපි කියනවා පුතේ මැග්මා. හරි. මැග්මා කියන ලාවය නැත්නම් අපි කියනවා මැග්මා ලාවා කියලා කියනවා. මේ පුතේ ඔන්න අවුරුදු දහස් ගණන් ගිහිල්ලා මොකද වෙන්නේ? ඒ තියෙන රස්නේ උෂ්ණත්වය අඩු වෙලා ඉන්නවා පුතේ. ඝනීභවනය වෙන්න යනවා. හරි. මම ඉක්මනට කියන්නේ අපි මොකක් කතා කරලා තියෙනවා පුතේ ඉක්මනට ගොඩක් කතා කරලා තියෙනවා. ඝනීභවනය වෙන්න යනවා. පුතේ ඝනීභවනය වුණාට පස්සේ මේ පුතේ නමක් කියනවා පාෂාණ කියලා හඳුන්වනවා. හරි. මේ පාෂාණ පුතේ ජීරණාකාර තුනක් තියෙනවා. එකක් භෞතික ජීරණ. හරි. අනිත් එක රසායනික ජීරණ. අනිත් එක මොකද්ද? ජෛවීය ජීරණ. හරි. ජෛවීය ජීරණ. ඔන්න ඔයගේ පුතේ ජීරණ ක්‍රම මගින් ඒවා ජීර්ණ වෙලා තව ජීර්ණ වෙලා පුතේ අපි කියනවා ජනනයක් සිද්ධ වෙනවා කියලා. හරි. ඔන්න පුතේ කතන්දරේ. පාංශු ජනනයක් සිද්ධ වෙනවා කියනවා. හරි. පුතේ මෙන්න මේ කියන පාංශු ජනනය සිද්ධ වෙන්නේ නම් ප්‍රධාන රෝ මැටීරියල් එක මොකද්ද පුතේ? පාෂාණය, මාතෘ පාෂාණය, මව් පාෂාණය පුතේ. මෙන්න මේ කියන මව් පාෂාණයට අනුව තමයි පුතේ ඔයාලගේ ගෙදර තියෙන පසට වර්ණයයිල තියෙන්නේ. ඒ කියන්නේ පුතේ මේ පසට යටින් තියෙනවා මව් පාෂාණය. මෙන්න මේ කියන පාෂාණයට යටින් තමයි පුතේ ඔය කියන වර්ණය තියෙන්නේ. හරි. එතකොට පුතේ ඕක තමයි කතන්දරේ අපි කතා කරගෙන යමු. හරි. හරි නේද? අවුලක් නෑ. හරි. 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 පුතේ හරි නේද කතන්දරේ? හරි. වැඩේ හරි. එහෙනම් හරි. ඕක තමයි පුතේ කතන්දරේ. පුතේ මව් පාෂාණය එහෙනම් මේ කතන්දරේ හරි. දැන් ඔයා ඔන්න ඕක ලියා ගන්න. පළවෙනි කතන්දරේ විදිහට ලියා ගන්න. පාංශු මාතෘ ද්‍රව්‍ය කියලා තියෙනවා. ඒකද පුතේ පළවෙනි තර ලකුණ දාලා ලියා ගන්න. හරි. පළවෙනි තර ලකුණ දාලා පුතේ ලියා ගන්න මේ විදිහට. හරි. යාපනයේ ප්‍රදේශයේ කැල්සියම් සහිත හුණුගල් මත. හරි. පළවෙනි තර ලකුණ දාලා ලියා ගන්න ඔයාගේ ටියුට් එකේ. හරි. ඔයාගේ ටියුට් එකේ ලියා ගන්න. යාපනයේ ප්‍රදේශයේ කැල්සියම් සහිත හුණුගල් මත යාපනයේ ප්‍රදේශයේ කැල්සියම් සහිත හුණුගල් මත වර්ධනය වන පස රතු පැහැයක් ගනී. යාපනයේ ප්‍රදේශයේ කැල්සියම් සහිත හුණුගල් මත වර්ධනය වන පස රතු පැහැයක් ගනී. රතු පැහැයක් ගනී. රතු පැහැයක් ගනී. හරි. 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 පුතේ ඔයා යාපනයේ පැත්තේ ගිහිල්ලා තියෙනවා නම් ඔයාට මේක හොඳට දැක ගන්න පුළුවන්. ඇයි දන්නවද පුතේ? ඒකට හේතුව. පුතේ මෙන්න මේ කියන්නේ යාපනයේ ප්‍රදේශයේ පොඩ පස පුතේ රතු පැහැයට. හරි. එයාලා ඒකනේ පුතේ ඒකේ රට අල
අල වගේ දේවල් වගා කරන්න ප්‍රධාන හේතුව පුතේ මේ අල වගේ දේවල් වලට මේ රතු පාට පස කියන එක හොඳයි. මොකද යකඩ ඔක්සයිඩ් කියන එක හොඳින් පවතින. හරි. ඒකට පුතේ මේක සිද්ධ වෙන්න හේතුව තමයි අර මුහුද ආසන්නයේ පිටේ යාපනයේ වගේ ප්‍රදේශයක කැල්සියම් සහිත හුණු ගල් තියෙනවා. කැල්සියම් තත්ත්වයක් මත හුණු ගල් වර්ධනය වෙනවා. හරි. ඔයාලට ගියාම බලා ගන්න පුළුවන් පුතේ මේ අපේ තියෙන පස වගේ නෙමෙයි. පොඩ කැල්සියම් අධික පොඩ හුණු ගල් තත්ත්ව. හුණු ගල් වල දැකලා තියෙනවනේ. අන්න ඒකෙන් හුණු ගල් තත්ත්වයක් තමයි පුතේ තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක පුතේ මේ පස යකඩ ඔක්සීකරණය වෙලා අවුරුදු දහස් ගණන් දහස් ගොඩක් කල් ගිහිල්ලා මොකද වෙලා තියෙන්නේ පුතේ? එයාට ඒ දීලා තියෙනවා පුතේ අමුතු අවස්ථාවක් පුතේ. ඒ යාපනයේ ප්‍රදේශයේ පුතේ පාට තමයි. ඔය රතු පාට වගේ පාටක් තමයි පුතේ පස ලැබිලා තියෙන්නේ. හරි. පුතේ ඕකම ආඩම් හොයාගන්න පුළුවන්. ඔය නූර පැත්තේ සරේ බදුල්ල මණ්ඩාර පැත්තේ පුතේ ඔයාලගේ යාළුවෝ නේද ඉන්නවනම් සුට්ටක් එයාලා ගෙවල් වල යද්දී පොඩ මේක අවධානයෙන් පොඩ්ඩක් බලන්න පුතේ. ඔයාට හොඳට දැක ගන්න පුළුවන්. පුතේ ඒ පස එක්ක පාටක හිරි. හරි. පොඩ කහ පාටට හුරුයි පුතා සුට්ටක්. අලාවල හරි ගොඩාක් කහ පාට අම්මෝස රත්තරන් පාට වගේ එහෙම එකක් නෙමෙයි. ඒ පස පුතේ හැදිලා තියෙන පොඩක් කහ පාටද. පුතේ ඒකට හේතුව එහි පුතේ ජලය වැඩි හැම වෙලාවෙම ජලය වහණය වෙන ප්‍රමාණය වැඩි. මොකද පුතේ ශීත අධික පැත්තක් තෙත් කලාපී එහි ජලය කියන දේ පුතේ අර අපි කියන්නේ වියලි කලාපයක් නෙමෙයි. තෙත් කලාපය කියන්නේ මේකන පුතේ ජලය හොඳට තියෙන නිසා අපි තෙත් කලාපය කියලා කියන්නේ. පුතේ එහි සිද්ධ වෙන්නේ ඔක්සි හරණ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා මෙන්න මේ කියන පෙලිස්පාර් කියලා පස් කවන්නේ. හරි. පෙලිස්පාර් කියලා පුතේ සහිත පස් කාණ්ඩයක් මගින් පුතේ ඔක්සි හරණය සිද්ධ වෙන්නේ. අන්න ඒක නිසා පුතේ ඔය තෙත් කලාපයේ ප්‍රදේශවලට පුතේ පොඩි අමුතු කහ පැහැයක් පුරු වෙලා තියෙනවා. පුතේ ඒකයි එහි ලීක්ස් කැරට් හරි ගෝවා නෝපෝල් හරි අල වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් පුතේ වගා කරන්න ප්‍රධාන හේතුව තමයි අර පෙලිස්පාර් කියන පසේ ඒ පාංශු බෝධියට අවශ්‍ය වෙන පෝෂක පදාර්ථයන් කියනවා පුතේ. හරි ඒකත් එක්ක තමයි පුතේ මෙන්න මේක වගාව සිද්ධ වෙන්නේ. එහෙනම් පුතේ ඔයා දෙවෙනි පොයින්ට් එක විදිහට පාංශු මාතෘ ද්‍රව්‍ය පුතේ දාගන්න පුතේ. හරි පුතේ මේක පොඩ්ඩක් අඳ ගන්නවා නම් අඳ ගන්න ප්‍රශ්නයක් නෑ. හරි අඳ ගන්න අවශ්‍යත් නෑ. හරි හරි දාගන්න පුතේ ඒක දෙවෙනි පොයින්ට් එකට මේ විදිහට හරි දාගන්න මේ විදිහට පුතේ තෙත් කලාපයේ ඇති පෙලිස්පාර සහිත පස තෙත් කලාපයේ ඇති පෙලිස්පාර සහිත පස පෙලිස්පාර පෙලිස්පාර තෙත් කලාපයේ ඇති පෙලිස්පාර සහිත පස තෙත් කලාපයේ ඇති පෙලිස්පාර සහිත පස කහ පැහැති වේ 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 හරි පුතේ තුන්වෙනි පොයින්ට් එකත් කොහොමද දාගන්න තුන්වෙනි පොයින්ට් එකත් දාගන්න හරි තුන්වෙනි පොයින්ට් එක කොහොමද දාගන්නේ මොහුදු වැලි නිර්මාණය වූ තුන්වෙනි පොයින්ට් එක පොයින්ට් තුනක් අපි කතා කරේ තුන්වෙනි පොයින්ට් එක මොහුදු වැලි නිර්මාණය වූ නොමේරු රෙගසෝල් පස මුහුදු වැලි නිර්මාණය වූ නොමේරු රෙගසෝල් පස මුහුදු වැලි නිර්මාණය වූ නොමේරු රෙගසෝල් පස සුදු පැහැති වේ සුදු පැහැති වේ නොමේරු රෙගසෝල් පස
සුදු පැහැති වේ. සුදු පැහැති වේ. සුදු පැහැති වේ. සුදු පැහැති වේ. නොමේරු රෙගොසෝල් පස සුදු පැහැති වේ. හරි. හරි. මම හිතනවා පුතේ ඔයා පාංශු මාතෘ ද්‍රව්‍ය කියන යටතේ කතා කරපු ටික හරි කියලා. හරි.
හරි. හරි. හරි. පුතේ හරි නේද වැඩේ? හරි. අවුලක් නැහැ. හරි. පුතේ අහගන්න කතන්දරේ? හරි. හරි. පුතේ ඔන්න අපි මාංශු මාතෘ ද්‍රව්‍ය ගැන කතා කරා. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ පුතේ පාංශු කාබනික ද්‍රව්‍ය ගැන. හරි. පුතේ කාබනික ද්‍රව්‍ය නම් ලොකු කතන්දරයක් නෑ. ඔයාලට තේරෙනවා. හරිද කතන්දරේ? හරි. දෙවෙනි කතන්දරේ පාංශු කාබනික ද්‍රව්‍ය. හරි. 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 පාංශු කාබනික ද්‍රව්‍ය පුතේ. පුතේ පාංශු කාබනික ද්‍රව්‍ය නම් වාගේ ගෙදර තියෙන පුතේ කුණු කොටෙන් දෙක ගන්න පුළුවන්. පුතේ මොකක්ද ඒ කුණු කොට වෙලා තියෙන්නේ? ආ ඒ ඔයා දාන කුණු රොඩු දවස ගානේ අම්මා හෝ තාත්තා ඒ දාන අපි හිතන මිදුලෙන් අතු කරලා දාන කුණු රොඩු පුතේ තව වෙනස් ආකාරයකින් දාන කුණු රොඩු මේ ඔක්කොම පුතේ එකතු වෙලා මොකද වෙලා තියෙන්නේ? අයන් දිනවපත් වෙන්න ගන්න. සුද්ධ ජීවීන් මගින් සුද්ධ ජීවීන් වගේ මහා ජීවීන් මගින් විදාපත් කරලා පුතේ මේ පුතේ අපේ පුතේ අන්තිමේට ඒවා කැලවන්ත යොදන්න තත්ත්වයටපත් වෙන්න පුතේ කොම්ප්ලෙක්ස් කියන දේ වැඩේ කරව ගන්නවා. කියන්නේ කොම්පොස් කියන අන්තිම ඵලයේ විදිහට පුතේ අපිට කොම්පොස් කියන දේ ලැබෙනවා. හරි. අන්න ඒක පුතේ හැදෙන්නේ මෙන්න මේ කියන පාංශු කාබනික ද්‍රව්‍ය මගින්. හරි. ඒ නිසා පුතේ අපි මේ විදිහට ලියාගමු පොඩ්ඩක්. හරි. දි รา පත් කරන ද්‍රව්‍ය මගින් දි รา පත් කරන ද්‍රව්‍ය මගින් හරි පාංශු කාබනික ද්‍රව්‍ය යටතේ දි รา පත් කරන ද්‍රව්‍ය මගින් දි รา පත් කරන ද්‍රව්‍ය මගින් හරි පුතේ වරහන් යටතේ චාකමය හා සත්වමය කොටස් කියලා දාගන්න. දි รา පත් කරන ද්‍රව්‍ය මගින් චාකමය හා සත්වමය කොටස් මගින් මගින් පසෙහි වර්ණය නිර්මාණය වේ. මගින් පසෙහි වර්ණය නිර්මාණය වේ. මගින් පසෙහි වර්ණය නිර්මාණය වේ. හරි. මගින් පසෙහි වර්ණය නිර්මාණය වේ. හරි. පුතේ ඔන්න ඔයා ගෙදර තියෙන ශාකමය කොටස් ටික ගන්නවා. හරි. ශාකමය කොටස් ටික ගන්නවා. මෙන්න මේ කියන ශාකමය කොටස් ටික පුතේ මොකද වෙන්නේ? දි รา පත් වීමකටපත් වෙනවා. හරි. ඒ දි รา පත් වුණාට පස්සේ මේක පුතේ අපි කියනවා කියුමීන් සංයෝගයේ බවට පත් වෙනවා. හරි. මෙන්න මෙතනට පුතේ පල්ලෙහාට දි รา පත් වුණාම පස්සේ අපි කියුමස් බවට පත් වෙනවා. හරි. ඒක පුතේ පල්ලෙහාට දි รา පත් වෙලා ඔන්න අපි සාපනික ද්‍රව්‍ය බවට පත් වෙනවා. ඔන්න ඕක තමයි පුතේ ගැලීම් සටහන්. හරි. අන්තිමේට පුතේ මේක කළු පැහැයක් ගන්නවා. හරි. කළු. මේ පැත්ත පේනවද දන්නවට කළු පැහැයක් ගන්නවා. හරි. පුතේ මේක දාගන්න ශාකමය කොටස් හියුමීන් වෙනවා, හියුමස් වෙනවා, කාබනික ද්‍රව්‍ය. පුතේ මේ හැමතැනම මොකද්ද වෙන්නේ? දි รา පත් වීමක් තමයි සිද්ධ වෙන්නේ. හරි. දි รา දි รา පත්. හරි. දාගන්න පුතේ. දි รา පත් වීම. හරි.
හරිද පුතේ? හරි නේද කතන්දරේ? හරි නේද? හරි. හරි. එහෙනම් පුතේ අපි ඒකත් කතන්දරෙත් ඉවරයි. හරි. 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 පුතේ තුන්වෙනි පොයින්ට් එක ලියා ගන්න ඉක්මනට. හරි. පුතේ මේ ටික තමයි අපිට ගොඩක් කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට ලොකු දෙයක් කතා කරන්න නෑ මේ පාර්තු වර්ණය කියන එක පුතේ. හරි. තුන්වෙනි පොයින්ට් එක ලියා ගන්න පුතේ. පසෙහි ඔක්සීකරණ හා ඔක්සීකරණ තත්ත්ව. හරි. තුන්වෙනි පොයින්ට් එක පුතේ. පසෙහි ඔක්සීකරණ සහ ඔක්සීහරණ තත්ත්වයන්. ඔක්සීකරණ සහ ඔක්සීහරණ තත්ත්වයන්. හරි. පුතේ හරි නේද කතන්දරේ? හරි. පුතේ මම මේකම පොඩ්ඩක් මතනවා අපිට මේ ඔක්සීකරණ සහ ඔක්සීහරණ තත්ත්වයන් පොඩ්ඩක් අඳුර ගන්න පුළුවන්. හරි. හරි. පුතේ එයාට කතන්දර දෙකයි තියෙන්නේ. හරි. කතන්දර දෙකයි පුතේ වලට තියෙන්නේ. එක මනා ජල වහන සහිත පස අනිත් එක තුර්වල ජල වහනය සහිත පස. හරි. මෙච්චරයි පුතේ තියෙන්නේ. හරි. එකක් මනා ජල වහනයක් සහිත පස අනිත් එක දුර්වල ජල වහනයක් සහිත පස. හරි. පුතේ මෙන්න මේ කියන මනා ජල වහනයක් සහිත පසෙහි මෙන්න මේ කියන මනා ජල වහනයක් සහිත පසෙහි පුතේ සිද්ධ වෙන පුතේ මෙන්න මේ වගේ ලස්සන වැඩ. හරි. ලස්සන වැඩක් පුතේ සිද්ධ වෙනවා. හරි. පුතේ මේ මනා ජල වහනයක් සහිත පසෙහි යකඩ අයන පවතින. හරි. යකඩ අයන. හරි. මෙන්න මේ කියන පුතේ යකඩ අයන ඕටෝ සමග ප්‍රතික්‍රියා කරලා හරි යකඩ අයන ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා ෆෙරම් ඔක්සයිඩ් හදනවා පුතේ. හරි. ෆෙරම් ඔක්සයිඩ් හදනවා. හරි. ෆෙරම් ඔක්සයිඩ් හැදීම සිද්ධ වෙනවා. යකඩ අයන තියෙනවා ඒව ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා ෆෙරම් ඔක්සයිඩ් හැදීම සිද්ධ වෙනවා. හරි. සිද්ධ වෙනවා. හරි. පුතේ මාත් එක්කම දාගන්න මේ කතන්දරේ මනා ජල වහනයක් සහිත පස සහ දුර්වල ජල වහනයක් සහිත පස කියලා පොඩ්ඩක් දාගන්න. ඔයාලට තියෙන රූල් එක. ඒකේ යකඩ අයන ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා ෆෙරම් ඔක්සයිඩ් හදනවා. හරි. ඒක දාගන්න පුතේ ඉක්මනට දැන් දාගන්න මාත් එක්ක යන්න. හරි. 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 පුතේ ඒකෙන් පස්සේ ඔන්න පස රතු පාට වෙන්න ගන්න. රතු පැහැ. හරි. පුතේ මෙන්න මේකට අපි කියනවා මුළු අපේ මේ කතන්දරේටම අපි කියනවා පුතේ ඔක්සි කරණය කියලා. හරි. මේ මුළු කතන්දරටම පුතේ අපි කියනවා ඔක්සිකරණය කියලා. ඔක්සිකරණ. හරි. දාගන්න පුතේ මේ කතන්දරේ ඔක්සිකරණය. හරි. ඔක්සිකරණය කියලා කියනවා. හරි. හරිද කතන්දර? යකඩ අයන ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කළා Fe3 නැත්නම් අපි කියන ෆෙරම් ඔක්සයිඩ් හදනවා ප්ලස් තියෙන්නේ 3 ප්ලස්. හරි. පස රතු පැහැයට වෙනවා පැහැය.
ඒක අපිට අපි කියනවා ඒකට ඔක්සීකරණය කියලා. ඔක්සීකරණය. හරි. 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 පුතේ ඒ කතන්දරේමයි පොඩ්ඩක් වෙනස් වෙනවා පුතේ මෙන්න මෙතන. වෙන්නේ පුතේ යකඩ අයන තියෙනවා. හරි. මෙතන බෝඩ් එකේ පේනවා කියලා අවුලක් නැහැ. හරි. යකඩ අයන අර කතන්දරේම ඔක්සිජන් සමග පුතේ ප්‍රතික්‍රියා කළා. Fe2 හදනවා. හරි. පුතේ මොකද වෙන්නේ? පස. අපි කියනවා පස පොඩි කහ පැහැයකට හුරු වෙනවා කියලා. හරි. 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 කහ කළු වගේ පැහැයකට හුරු වෙනවා කියලා. කහ කළු පැහැ. හරි. ඒ කියන process එකට පුතේ අපි කියනවා ඔක්සීකරණය කියලා. ඔක්සීකරණය ඔක්සීහරණය. පුතේ ඉක්මනට දාගන්න මේ කියන කතන්දර ඉක්මනට දාගන්න. හරි. මනා ජල වහනයක් සහිත පස දුර්වල ජල වහනයක් සහිත පස. යකඩ අයන ඔක්සිජන් සමග Fe2 කහ කළු පැහැයක් ඔක්සීහරණය. හරි. ඉක්මනට දාගන්න. හරි. ඔයාලට විනාඩි කාලයක් මම ලබා දෙන්නම්. හරිද පුතේ? හරිද? හරි. හරි. එක්කන් අවුලක් නැහැ. හරි. පුතේ ඒකටද පුතේ මේ විදිහට ලියා ගන්න. හරි. ඒකටද මේ විදිහට ලියා ගන්න. හරි. හරි. මනා ජල වහනයක් සහිත පසෙහි මනා ජල වහනයක් සහිත පසෙහි මනා ජල වහනයක් සහිත පසෙහි හරි වාතස්වය හොදින් පවතින නිසා
වාතාශ්‍රය හොඳින් පවතින නිසා මනා ජල වහනයක් සහිත පසෙහි වාතාශ්‍රය හොඳින් පවතින නිසා යකඩ අයන ඔක්සිජන් සමග බැඳී 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 එනම් ඔක්සීකරණය වී එනම් ඔක්සීකරණය වී එනම් ඔක්සීකරණය වී පසෙහි ෆෙරම් ඔක්සයිඩ් Fe ඔක්සිජන් ප්ලස් දාලා පුතේ ෆෙරම් ඔක්සයිඩ් කියලා ලියා ගන්න බලන්න උතුලේ මේකත් ලියාගෙන ෆෙරම් ඔක්සයිඩ් එනම් පසෙහි FeO plus 3 දාලා ෆෙරම් ඔක්සයිඩ් නිර්මාණය වී පස රතු පැහැයක් ගනී නිර්මාණය වී පස රතු පැහැයක් ගනී නිර්මාණය වී පස රතු පැහැයක් ගනී පස රතු පැහැයක් ගනී හරි හරිද පුතේ ඒක තොන්දරේ හරිද ඒක තොන්දරේ හරි පුතේ ඊළඟට ලියා ගන්න මේක දුර්ලභ ජල වහනයක් සහිත පස කියන එක ලියා ගන්න හරි ජල වහනය දුර්වල පසක ජල වහනය දුර්වල පසක අඩු ඔක්සිජන් තත්ත්ව මගින් ජල වහනය දුර්වල පසක අඩු ඔක්සිජන් තත්ත්ව මගින් අඩු ඔක්සිජන් තත්ත්ව මගින් යකඩ අයන ඔක්සිජන් සමග තවදුරටත් යකඩ අයන ඔක්සිජන් සමග තවදුරටත් ඔක්සීහරණය වී ඔක්සීහරණය වී ඔක්සීහරණය වී FeO plus 2 දාගන්න පුතේ ඔක්සීහරණය වී නිර්මාණය වේ ඔක්සීහරණය වී FeO plus 2 දාලා නිර්මාණය වේ නිර්මාණය වේ නිර්මාණය වේ එමගින් පස එමගින් පස පළු හෝ කහ පැහැයක් ගනී එමගින් පස පළු හෝ කහ පැහැයක් ගනී පළු හෝ කහ පැහැයක් ගනී එමගින් පස කළු හෝ කහ පැහැයක් ගනී
කළු හෝ කහ පැහැයක් ගනි. හරි. හරි. පුතේ ඔන්න කතන්දරේ හරි. හතරවෙනි පොයින්ට් එක පුතේ ඔහොම පිළියාගමු. පාංශු පැතිකඩ සංවර්ධනය වීමට දායක වන ද්‍රව්‍ය. හරි. පාංශු පැතිකඩ සංවර්ධනය වීමට දායක වන ද්‍රව්‍ය. හරි. පාංශු පැතිකඩ සංවර්ධනය වීමට දායක වන ද්‍රව්‍ය. හරි. පුතේ ඒකට මේ විදිහට ලියා ගන්න. පස මතු පිට සිට පස මතු පිට සිට මාතෘ පාෂාණය දක්වා පස මතු පිට සිට මාතෘ පාෂාණය දක්වා තිරස් කඩ පස මතු පිට සිට මාතෘ පාෂාණය දක්වා තිරස් කඩ පාංශු පැතිකඩ ලෙස හඳුන්වයි. තිරස් කඩ පාංශු පැතිකඩ ලෙස හඳුන්වයි. තිරස් කඩ පාංශු පැතිකඩ ලෙස හඳුන්වයි. හරි. පුතේ ඒ කියන්නේ මෙන්න මේ වගේ කතන්දරයක්. හරි. බලා ගන්න කතන්දරේ මේ. හරි. මෙහෙම කතන්දරයක් තමයි පුතේ කියන්නේ. ඒ කියන්නේ පස පුතේ ගත්තාම මේක පුතේ ලේයර්ස් හතක් විතර තියෙනවා. හරි කැම්පස් ගියාට පස්සේ පුතේ මේක ඉගෙන ගන්න. හරි ලේයර්ස් කොහොම තියෙනවා මේ පසේ ලේයර්. හරි අපි කියනවා මේ টොප් සොයිල් එක. හරි ඒ කියන්නේ টොප් සොයිල් එක කියන්නේ පුතේ මේ මතු පිටපස කියන්නේ. හරි හරි මතු පිටපස. හරි ඒක තමයි පුතේ ඔන්න ශාක වර්ධනය වෙන්නේ. භෝග වගා වෙන්නේ පුතේ ඒකේ. මතු පිටපස්සේ තමයි වගා වෙන්නේ භෝග. හරි ඊට පස්සේ තියෙනවා පුතේ අපි කියනවා A soil B soil CDE සොයිල් කියලා පුතේ මේක මේ මේ ඔක්කොම පුතේ සිරස් කඩකට කියනවා පාංශු පැතිකඩ කියලා. හරි පැතිකඩ. හරි මේ සිරස් කඩ පුතේ මේ මේකටම කියනවා පාංශු පැතිකඩ කියලා. හරි සිරස්ක හරි සිරස් යන්නේ පුතේ මේ විදිහට සිරස්ක පහළ. හරි අඳගන්න පුතේ මේ අතට අයිඩි එකක් ගන්න. හරි හරි උඩ දාගන්න මතු පිටපස්ස කියලා දාගන්න උඩ. හරි ඉතරයි දාගන්න. හරි මෙන්න මෙතන තියෙනවා පුතේ ඔයා දැන් අපි කතා කරපු මොකද්ද මාත්‍ර පාෂාණ. හරි ආ මේකත් දාගන්න පුතේ මාත්‍ර පාෂාණය කියලා යට එක. හරි ඒ ඇතිය මේක টොප් සොයිල් එක නැත්නම් අපි කියන මතු පිටපස මේක මාතෘ පාෂාණය. හරි පේරස් මැටීරියල් කියලා කියනවා. පේරස් මැටීරියල් කියලා කියනවා. ආට කැම්පස් ගියාම ආට ඉගෙන ගන්න පුළුවන්. හරි පේරස් මැටීරියල් කැම්පස් ගියාම දැන් නෙමෙයි. හරි හරිද පුතේ? හරිද චුටි පුතාලා ටික? හරිද වැඩේ? හරි. හරිනේ. හොඳ ගන්න මේක. හරි. හරි. පුතේ ඊට පස්සේ කියනවා මේ හරි පාංශු වර්ණය නිර්ණය කිරීම කියලා තියෙනවා පුතේ. ඒක කෙලින්ම මේ ඔයාලට ප්‍රැක්ටිකලි කරන්න ඕනේ පුතේ පාංශු වර්ණය නිර්ණය කිරීම. හරි. ආ දැනට පුතේ ID එකක් ගන්න පාංශු වර්ණ නිර්මාණය කිරීම අපි කතා කරමු. මෙතෙන්ට නම් හරිද පුතේ කතන්දර? මෙතෙන්ට නම් හරි කියලා මම හිතනවා. මම මේක මත. හරි. හරි. හරි.
පාංශු වර්ණය නිර්මාණය කරන්න පුතේ අපිට පළවෙනියටම අවශ්‍ය වෙනවා මන්සල් වර්ණ සටහන කියලා වර්ණ සටහන. හරි. මම ඔයාලට ක්ලාස් එකේදී පෙන්නන්නම්. හරි. වර්ණ සටහන. හරි. පුතේ මෙන්න මේ කියන මන්සල් වර්ණ සටහනේ ප්‍රධාන කොටස් දේවල් ටිකක් තියෙනවා අපි කියනවා ඒකට පුතේ පළවෙනි එක ඔයා දැනගන්න ඕනේ හිව් වගේ. හරි. දෙවෙනි එක වැලියු වගේ. හරි. දෙවෙනි එක ඔව් හරි. වැලියු වගේ. අනිත් එක පුතේ අපි කියනවා ක්‍රෝමාගේ. හරි ක්‍රෝමාගේ. මෙතන ඒ දානවා පුතේ ඕ දාන ක්‍රෝමාගේ. ක්‍රෝමාගේ. hue value chrome. හරි ක්‍රෝමාගේ. හරි. ඔයාලට ඔන්න දීලා තියෙනවා පුතේ ටෙබ්ලට් එකේ බලන්න hue value chrome කියලා තියෙනවා. හරි. පසක වර්ණය නිර්ණය කිරීමට මන්සල් වර්ණ සටහන උපයෝගී කර ගනිමි. මන්සල් වර්ණ සටහනේ පෙළගැස්ම ප්‍රධාන කරුණු තුනක් ඔස්සේ සිදු කරයි. එක hue අගය, value අගය, chrome අගය. හරි. පුතේ hue අගය කියන්නේ අපි කියනවා පසෙහි මූලික වර්ණය කියලා. හරි. මූලික වර්ණය. හරි. value අගය කියන්නේ පුතේ වර්ණ අගය. හරි. chrome අගය කියන්නේ වර්ණ තීව්‍රතාවය. මූලික වර්ණය, වර්ණ අගය සහ වර්ණ තීව්‍රතාව. හරි. දාගන්න පුතේ. මන්සල් වර්ණ සටහන පුතේ ඔයාලට මම ගෙනල්ලා පෙන්නනවා මේකෙන් ගණන් අපි හදනවා. ගණන් හදනවා. හරි. ඒ නිසා නිකන් ලොකු අයිඩියක් තියාගන්න අවශ්‍ය නැහැ. නිකන් ඔයා අයිඩියක් දාගන්න. හරි. ගණන් හදනවා. හරි. පුතේ මෙතන ඒක ප්‍රායෝගිකව කරන්න බෑ. හරි. හදන්නවා මේක. හරි. හරි. පුතේ මන්සල් වර්ණ සටහන භාවිතා කර පසක වර්ණය නිර්ණය කිරීමේදී හරි තෙත පසෙහි සහ වියලි පසෙහි වියලි පස් වර්ණ වෙන වෙනම තීරණය කරයි. හරි. හරි. පුතේ ඔය ඔයාලට දීලා තියෙන එකේ ඔයාලට පේන්නේ නැතුව ඇති මම හිතනවා. හරි. පේනවද? හරි. වැලියු වගේ සහ ක්‍රෝමාගේවත් මේකේ හරියට පේන්නේ නෑ පුතේ. හරි. හරි. අවුලක් නෑ. හරි. අපි ප්‍රැක්ටිකල් කරද්දී ඒක වැඩේ කරනවා පුතේ බය වෙන්න දෙයක් නෑ. හරි. ප්‍රැක්ටිකල් කියන්නේ මම ඔයාලට මන්සල් වර්ණ සටහන් ප්‍රොජෙක්ටරේ දාලා පෙන්නනවා. මේක මෙහෙම වෙන්නේ කියලා. හරි. තේින්නට කතන්දරයක්. හරි. හරි. පුතේ පාංශු වර්ණය පසේ ගුණාංග නිගමනය කරයි කියලා තියෙනවා පොඩ්ඩක් දාගන්න මේ කතන්දරේ. හරි. එතන පුතේ දාගන්න කළු දුඹුරු තියෙනවා රතු පස තියෙනවා. හරි. අලු පාට පස කහ පාට පස කියලා තියෙනවා. පුතේ කළු දුඹුරු පසට පුතේ මේ විදිහට දාගන්න කළු දුඹුරු පස කියන එකට. හරි. කාබනික ද්‍රව්‍ය වැඩිය. හරි. කළු කියලා දැනගත්තු පුතේ ඔයාලා ගෙදර තියෙන කළු පස හිතා ගන්නවා. මොනවද වෙලා තියෙන්නේ? කාබනීය ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි. හරි. ඒක නේද කොම්පොස්ට් කියන්නේ. කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙනවා. කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩිය ජල වහනය දුර්වලයි. කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩිය ඉරක් ගැහුවා ජල වහනය දුර්වලය. ජල වහනය දුර්වලය. ජල වහනය දුර්වලය. හරි. ඒක හරිය නේද? හරි. රතු බස බලන්න රතු බස ජල වහනය මනාව සිදුවේ රතු පසේ ලියා ගන්න. ජල වහනය මනාව සිදුවේ. ජල වහනය මනාව සිදුවේ. ජල වහනය මනාව සිදුවේ. පසෙහි ඔක්සිකරණ තත්වයන් පවතී. ජල වහනය මනාව සිදුවේ.
පසෙහි ඔක්සිකරණ තත්වයන් පවතී. ආවට මතකයි. යාපනයේ ප්‍රදේශයේ පස රතු පාටයි. ඒක ඔක්සියම් මගින් කැල්සියම් සහිත උණුගල් මගින් මොකද වෙන්නේ? රතු පායක් වෙලා දෙන විදිහ මේක ඔක්සයිඩ් බැඳෙනවා. හරි. ඔක්සයිඩ් බැඳෙන හින්දා තමයි මේ තියෙන්නේ. හරි. අපි ලිව්වා ඒක සෙරම් සෙරම් ධන 3 ආයන බවට පත් වෙනවා. සෙරම් ඔක්සයිඩ්. හරි. ඒක තමයි කතාව. හරි. පස ඔක්සිකරණ තත්ත්ව පවතී. පස ඔක්සිකරණ තත්ත්ව පවතී. පස ඔක්සිකරණ තත්ත්ව පවතී. හරි. අලු පාට පස පුතේ ලියා ගන්න ජල වහනය දුර්වලය. අලු පාට පසේ ජල වහනය දුර්වලය. ඊට පස්සේ පසෙහි ඔක්සිකරණ තත්වයන් පවතී. ජල වහනය දුර්වලය. පසෙහි ඔක්සිකරණ තත්වයන් පවතී. පසෙහි ඔක්සිකරණ තත්වයන් පවතී. තත්වයන් පවතී. පසෙහි ඔක්සිකරණ තත්වයන් පවතී. කහ පාට පස පුතේ ලියා ගන්න. කහ පාට පස පෙලිස්පාර් මගින් පස පෙලිස්පාර් මගින් පස කහ පැහැති වේ. පෙලිස්පාර් මගින් පස කහ පැහැති වේ. පෙලිස්පාර් මගින් පස කහ පැහැති වේ. හරි. ඔන්න පුතේ පාංශු වර්ණයට අදාළව අපි කතන්දරේ කතා කරා. බලන්න පුතේ. බෝධවතාව කෙරෙහි පාංශු වර්ණයේ වැදගත්කම කියලා තියෙනවා. ඒක පොඩ්ඩක් බලාගමු අපි. පාංශු උෂ්ණත්වය කරේ අදහස ලබා ගැනීමට වැදගත්තේ කළු පැහැති පසේ ආලෝකයේ අවශෝෂණය වැඩි බැවින් පාංශු උෂ්ණත්වය වැඩි. පුතේ ඔයා දන්නවා ඒකට හොඳම උදාහරණ තමයි මම ඔයාලට කියන ක්‍රිකට් මැච් වල කතන්දරේ පුතේ. ක්‍රිකට් මැච් වල පුතේ ටෙස්ට් මැච් එක නම් ක්‍රීඩකයා දින මොන පාඩමක්ද? සුදු පාඩම. ඇයි ඒ? ආලෝකයේ පරාවර්තනය කරන. හැබැයි පුතේ කළු පාට වගේ ටිකක් තද හයිලයිට් වෙන පාටක් අපි යන්නොත් එහෙම ආලෝකය අපිට අවශෝෂණය වෙනවා. ඒ කියන්නේ පුතේ කළු පාට පසක නම් පුතේ අවශෝෂණයේ ප්‍රමාණය වැඩි, ඒ වගේ උෂ්ණත්ව ප්‍රමාණය වැඩි. හරි. ඕක තමයි කතන්දර. හරි. දෙක. පසෙහි අනංගු පෝෂක පිළිබඳ අදහසක් ලබා ගැනීමට වැදගත් වේ. තුන. පසෙහි ජල වහනය පිළිබඳ අදහසක් ලබා ගැනීමට වැදගත් වේ. හතර. පසෙහි වාතය පිළිබඳ අදහසක් ලබා ගැනීමට වැදගත් වේ. පොතේ ඔය ටික පාඩම් කරගන්න. පාඩම් කරාම ඔයාලට වැඩි කොට දාගන්න පුළුවන්. හරි. එහෙනම් පුතේ ඔන්න අපි පාංචු වර්ණයට අදාළව බලන්න මේ වීඩියෝ බලනවා නෝට් එක සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ ලබන සතිය අපි පාංචු සංස්කෘතිය ගැන කතා කරනවා. ඊට පස්සේ මම එහෙම ඔයාලට වීඩියෝස් ටිකක් ලබා දෙනවා. හරි. ඒ නිසා මේක බලන හැම ළමයෙක්ටම ෆ්‍රී මේක ලබා දෙන්නේ. ඒ නිසා මේකෙන් හොඳ අයිඩියා එකක් ගන්න. එහෙනම් පුතේ එහෙනම් ඔන්න අපි අදට ඉවරයි වැඩේ කතන්දරේ පුතේ. එහෙනම් හැමෝටම මහන්සියලා වැඩ කරන ඔයාලා හැමෝටම ජයෙන් ජය වෙන්න ඕන පුතේ. එහෙනම් මේ වැඩේ ලස්සනට සාර්ථකව කරගන්න කියලා මම ඔයාගෙන් ඉල්ලනවා.